අද අපි මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇමරිකාවේ ස්මාර්ට්ෆෝන් වලට පනවන තීරු බදු පිළිබඳවයි. 2025 වසරේ මැයි මාස 23 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ විකුණන සියලුම විදේශීය නිෂ්පාදිත ස්මාර්ට්ෆෝන් වලට 25% බද්දක් පනවන බව ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශය විශේෂයෙන් Apple සහ Samsung සමාගම් වලට බලපෑමක් ඇති කරනවා. ට්‍රම්ප් මහතා Apple සමාගමට iPhone නිෂ්පාදනය ඇමරිකාවේ සිදු කිරීමට බලපෑමක් එල්ල කරමින් එසේ නොකළහොත් 25%ක බද්දක් අය කරනු ඇති බවත් සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රකාශය Apple සමාගමට පමණක් නොව Samsung සහ අනෙකුත් විදේශීය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයන්ටද බලපෑමක් ඇති කර තිබෙනවා. ඔහු සඳහන් කළේ මෙම බදු යෝජනාවන් 2025 වසරේ ජූනි අවසානයේ සිට ක්‍රියාත්මක විය හැකි බවයි. මෙම ප්‍රකාශයත් සමග Apple සමාගමේ කොටස් වටිනාකම 3%කින් පහත වැටි $195.27ක් දක්වා අඩු වෙලා තියෙනවා. විශේෂඥයන්ගේ අනාවැකියන්ට අනුව iPhone නිෂ්පාදනය ඇමරිකාවේ සිදු කිරීමේදී ඒකකයක මිල $3,500 දක්වා ඉහළ යා හැකි බවත් ඒ සඳහා වසර 5ක 10ක කාලයක් ගත විය හැකි බවත් සඳහන් වෙනවා. විශේෂඥයන්ගේ අනාවැකියන්ට අනුව මෙම බදු යෝජනාවන් ක්‍රියාත්මක වුවහොත් පාරිභෝගිකයන්ට ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී වැඩි වියදමක් දරන්න සිදුවෙනවා වගේම Apple සහ Samsung සමාගම්වල සැපයුම් දාමයන්ටද බාධා ඇති වෙනවා.